ගොඩ දවසකින් මං ආයෙ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේ දවස් ටිකේ හොඳටම වහිනවනේ. ඉතින් මං හිතුවා 7 days study challenge එකක් කරන්න. මම මේ මාස ගානකට විතර පස්සේ තමයි ආපහු පාඩම් කරන්න ඕනේ කියලා හිතුවේ. අද බලමු මම දවල් 1 ඉඳන් රෑ 1 වෙනකන් දාගත්ත study challenge එක මං ඉවර කරගනීද කියලා. රෙකෝඩින්ස් නම් ගොඩ ගැහිලා තිබුණේ. මං ඒ හින්දා අද දවසට රෙකෝඩින් 2ක් බලනවා කියලා හිතාගත්තා. ඔයාලා දන්නවද වැඩක් අපේ රූබි බණ්ඩියම්ම කෙනෙක් වෙලානේ. එයාට තව ටික දවසකින් පැටව හම්බෙන්න තමයි ඉන්නේ. ඒ බණ්ඩි කිරියත් උස්සගෙන ඇවිල්ලා ඉතින් පොත් මේසුවට දඟලනවා. අපේ රූබිට යාළුවෙක් අරන් ආවා. ඒ උනට රූබි නම් එයාගේ යාළුවට ඩිංගක්වත් කැමති නැහැ. ඉස්සරහට පෙන්නන්නම්කෝ කවුද යාරගෙන ආපු යාළුවා කියලා. ඔන්න ඉතින් මාත් එක්ක හුරතල් වෙවි ඉඳලා මාව තූරගෙනම ආපහු එයා යන්න ගියා. ඔන්න මං දැන් පළවෙනි රෙකෝඩින් එක බලලා ඉවර කළා. මට හිතුණා දැන් කාලේ හිටියනම් හොඳයි කියලා. මොකද මං උදේට කාලේ හිටියෙත් නෑ. ඊට පස්සේ මම යෂ් ඇන් හර්ෂ් බ්ලොග් එකක් දාගෙන ඒක බලන ගමන් දවල්ට කෑවා. අද මේ දවල් 1 ඉඳන් රෑ 1 වෙනකන්නේ චැලෙන්ජ් එක. ඉතින් ඒ පැය 12න් පැය 10ක් තමයි මම වැඩ කරනවා කියලා හිතාගත්තේ. ඔන්න දැන් මං ආපහු දෙවනි රෙකෝඩින් එකත් බලන්න පටන් ගත්තා. මට හිතෙන විදිහට මට රෙකෝඩින් 20කට වඩා තියෙනවා බලලා ඉවර කරන්න. ඔන්න ඊට පස්සේ මම පෙයාස් ගෙඩියක් අච්චවලු දාන් ආවා. ඒක කාලේ ඉවර වෙලා මම ගියා පුඩින් එකක් හදන්න. මේ පැකට් එකේ තිබ්බ කුඩු එකයි කිරි එකට දාලා හැඳි ගන්න කියලා තමයි තිබ්බේ. ඉතින් මම ඒක තිබ්බ විදිහට පුඩින් එකත් හදාගෙන ඒකත් ෆ්‍රිජ් එකට දාගත්තා. ඔන්න දැන් පෙන්නන්නම්කෝ කවුද රූපිට ගෙනාපු යාළුවා කියලා. මේ ඉන්නේ අපේ ටූබි කෙල්ල. මෙයාව තමයි අපි උස්සන් ආවේ. ඒ වුණාට ඉතින් දෙන්න තාම වලි. මෙයාව අපි බෝක්කුවක් අස්සේ තමයි උස්සන් ආවේ. හරි හුරතල්. අන්න ඒකත් ඉවර වෙලා මම පටන් ගත්තා කෙමිස්ට්‍රි වැඩ ටිකක් තිබ්බා. මට හෙට කෙමිස්ට්‍රි ක්ලාස් යන්න තියෙනවානේ. ඉතින් අන්න ඒකේ කලින් දවසේ කරපු පාඩම් මං චුට්ටක් බලාගන්න කියලා තමයි හැදුවේ. ඕකේ පිටුව පෙළ ගන්නම් මට 60 වරුවක් විතර ගියා. බලන්නකෝ මගේ යාළුවෙක්ගේ මෙහෙන්දි එකක් තිබිලා මං මුළු අතේ එක එක මල විකාර ටිකක් ඇඳගත්තා. ඒ ටික තමයි ඔය කැතර කැතේ පේන්නේ. මෙන්න ආපහු මෙයා ඇවිල්ලා මගේ බඩ උඩ නැගින් හුරතල් වෙන බොරුවට. මෙයාගේ නම් බොරු හුරතලයක් තියෙන්නේ. මෙයා හරීම නපුරුයි. මෙයා බල්ලන්ටත් සද්ද දානවා, අපිටත් සද්ද දානවා. එනකොට අපේ ගෙවල් ළඟ තව පූසියක් ඉන්නවා. එයා වුණා මෙයා බයට හැංගිනවා. බොරුවට ඉතින් සද්ද දාන්න දන්නේ අපිට විතරයි. අපෙන් කාලා ඇඳලා ඉන්න හින්දා තමයි මේ සේරම ටික. ඔන්න ආවත් ඊට පස්සේ මම යවලා අද දවසේ මම දාගත්ත අන්තිම වැඩේ කරන්න පටන් ගත්තා. මම හිතුවා බයෝ වල ප්‍රභා සංශ්ලේෂණයේ මුල ටික පොඩ්ඩක් බලා ගන්න ඕනි කියලා. ඔන්න අද මං එක එකේ චැලෙන්ජ් එක ඉවර කළා.
ඔන්න අද දවස් 7න් පළවෙනි දවසේ සම්පූර්ණයි. අපි තව දවස් 6ක් එක දිගට බලමු මට මේක ඉවර කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඊළඟ vlog එකෙන් ඉක්මනටම එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.